දුර්ලභෝ සද්ධම්ම දේශනා ධර්මයේ දේශනා කිරීම ධර්මය අහන්න අවස්ථාව සැලසෙනවා කියන අවස්ථාව දුර්ලභයි. බණ පදයක් කනට වැටෙනවා කියන ඊළඟට දුර්ලභ කාරණාවක් තමයි දුර්ලභෝ මනුස්සත්තා මිනිසත් බව දුර්ලභයි. හැමදාම මිනිසෙක් වෙලා ඉපදෙන්නේ නැහැ. මේ මැරෙන මිනිස්සුන්ගෙන් මහ පොළොවේ නියසිලට පස් පිටක් ගත්තොත් ඒ වගේ ප්‍රමාණයක් තමයි ආය මිනිස්සු වෙන්නේ. මහ පොළොව වගේ ප්‍රමාණයක් ඕ සතර පාය උපදිනවා. නිරේ ගිය අය ගෙනොත් නියසිලට ගත්ත පස් පිටක් වගේ මිනිස්සෙක් වෙන්නේ ආයෙත් ඔක්කොම හතර පායට යනවා. මේ මිනිස්සු මෙහෙම හිටියට කෝටි ගාණක් කල්ප ගණන් සතර අපායේ ගිහිල්ලා එයින් චුත වෙලා ඇවිල්ලා තමයි ওই තැන් වල ජීවත් වෙන්නේ. මිනිසත් බව කියන එක අතිශයින්ම දුර්ලභයි.